ආයුබෝවන් අද අපේ වැඩසටහනේ කතා කරන්න යන්නේ ආයෝජකයෙක් ෆික්ස් ඩිපොසිට් එකක් විවෘත කරන වෙලාවට දැනගත යුතු මූලික කරුණු ගැන. මන් එක්ක ඉන්නේ තීක්ෂණ. ඔයාටත් ආයුබෝවන් සෝෆියා. ඔව්, ෆික්ස් ඩිපොසිට් කියන්නේ ගොඩක් ආයෝජකීන් තෝරා ගන්න ආරක්ෂිත ආයෝජන මාර්ගයක්. ඒත් ගිණුමක් විවෘත කරන්න කලින් විශේෂ කරුණු කීපයක් සලකා බලන්න ඕන. එහෙනම් පළවෙනි කරුණ මොකක්ද? පළමුවෙන්ම බලන්න ඕන ඉන්ට්‍රස්ට් රේට් එක ඔබේ මුදලට ලැබෙන්නේ කොච්චර ආදායමක්ද කියලා නිවැරදිව පරීක්ෂා කරන්න ඕන. හරි. ඊළඟට තියෙන්නේ කාල සීමාව. කෙටි කාලීන තැන්පතු සහ දිගු කාලීන තැන්පතු අතර ආදායම වෙනස් වෙනවා. හොඳ පොයින්ට් එකක්. තවත් වැදගත් කරුණක් තමයි ආයතනයේ විශ්වාසනීයභාවය. ඔබේ මුදල් තැන්පත් කරන බැංකුව හෝ මූල්‍ය ආයතනය විශ්වාසනීයද කියලා බලන්න ඕන. ඒ වගේම තැන්පත් මුදල් කාලයට පෙර ගන්න හැකියාවත් බලන්න ඕන. සමහර ෆික්ස් ඩිපොසිට් වල කාලයට පෙර මුදල් ගත්තොත් වටිනාකම අඩු වෙන්න පුළුවන්. අවසානයේ බදු සහ අමතර ගාස්තු ගැන දැනගන්න ඕන. ඒකත් නියම තීරණයක් ගන්න උපකාරී. හරි. ඉතින් අද අපේ වැඩසටහන මෙතනින් අවසන්. ඊළඟ විටත් ආයෝජන පිළිබඳ වැදගත් තොරතුරු එක්ක හම්බෙමු. ඔබ ෆික්ස් ඩිපොසිට් එකක් විවෘත කරනවා නම් ඇසෝසියේටඩ් මෝටර් ෆයිනෑන්ස් කියන නම මතක තබා ගන්න. ඔබට FD සම්බන්ධ ඕනෑම තොරතුරක් තිබේ නම් කරුණාකර 071 877 2834 අමතන්න.